මොහොතකට පුළුවන් නම් ගැලවෙනින් කියලා කර්මයේ විසින් චූටි අවස්ථාවක් දුන්නා. ඒකෙත් අර ප්‍රශ්න වේ ප්‍රශ්න. සමහර මිනිස්සු ප්‍රශ්න කල්පනා කරලා හීනෙනුත් පේනවා. ඇස් දෙක පියාගන්න ඩිංගෙත් විඳවනවා. බලන්නකො මෙහෙමත් කර්ම. අසාධාරණකම් Tamanට පැමිණෙද්දී සංසාරේ හැටි ඔහොමයි කියලා හිතාදා ගන්න. බිරින්දගෙන් ස්වාමියාගෙන් හිත රිදවීන් එද්දී සංසාරේ හැටි ඔහොමයි කියලා හිතාදා ගන්න. දරුවන් දෙමව්පියන්ට අත ඔසවද්දී තමන්ගෙන්ම කිරි බීපු කටින් සැරට කතා කරද්දී සංසාරේ හැටි එහෙමයි කියලා හිතාදා ගන්න. ওই සංසාරයට ආස කරන්න එපා. තමන්ගෙන්ම උපකාර ගත්ත අය ඒ උපකාර නොසලකා තමාට එරෙහිව නැගී සිටිද්දී සසර එහෙමයි කියලා සංසාරයෙන් නිදහස් වෙන්න කැමති වෙන්න. ලෙඩ දුක් කෙලවරක් නැතුව පැමිණෙද්දී එකක් ඉවර වෙනකොට තවත් ලෙඩක්. සංසාරේ හැටි එහෙමයි කියලා නිදහස් වෙන්න කැමැත්ත ඇති කරගන්න. කවදාවත් මේ ප්‍රශ්න නිසා පිනක් කරන එක කුසලයක් කරන එක නැති කරගන්න එපා. බහුතරයකගේ අදහසක් තමයි අනේ මේ ප්‍රශ්න ඉවරුණාට පස්සේ මම පින් කරගන්නවා කියලා. ඕක බාලගිරි දෝෂය වගේ. ප්‍රශ්න ඉවර වෙනකල් ඉන්න එපා පින් කරන්න. ප්‍රශ්න ඉවර වීම පිණිස පින් කරන්න. කරදර ඉවර වෙලා පින් කරන්න ඉන්න එපා. කරදර ඉවර වීම පිණිස පින් කරන්න. මේ කරදර 11ක් වුණාට පස්සේ පින් කරනවා කියලා ඉන්න එපා. මේ සංසාරේ මේ 11ක් කොල්ල අයින් කරන්න පින් කරන්න. අපි කියමු ඔබ යම් කරදරයක් මැද ලෙඩ රෝග මැද ඔබ පින් කරනවා කුසල් කරනවා ධර්මය අහනවා. ඒ පිනෙන් ඒ කුසලෙන් කරන්නේ ලෙඩ රෝග වලින් විඳවන සංසාරයෙන් එහව නිදහස් කරනවා. අඬ නම් පිනක් කරන්නේ. ඒ පිනෙන් කරන්නේ වැටෙන කඳුල වියලවල දානවා. පින්වතුනි තමන්ගේ දරුවෝ ඇස් වලින් ලේ වැටෙන තුරු දන් දුන්න අපේ මහ බෝධිසත්වයෝ විසන්තර ජාතකේ තමන්ගේ දරුවෝ දන් දුන්නා. දිය නොහැකි දන් දුන්නා. දිය නොහැකි දාන් දීලා කාටවත් ලබාගත නොහැකි ලෞතුරා සම්බුදු බව ලබා ගත්තා. එදා දීපංකර පාදමෝදේ මඩේ වැතිරිලා බුදු කෙනෙකුට ඒ දණ්ඩක් වුණා. තමන් මුළු ශරීරයම මඩ ගාගෙන පින කලේ මඩේ වැතිරිලා විපාකේ ආවා දූවිලි නොරඳින සම. සම්බුදු වන ජීවිතේ කවදාවත් මඩ ඩිංගිත්තක් ගෑවුන්නේ නැහැ. මඩේ ඉඳලා පින කලේ. කරදර පිට නම් පින කරන්නේ. ඒ පිනෙන් කරදරම නැසලා දානවා. ප්‍රශ්න කෝටියක් එද්දින්නම් ඔබ බණපදයක් අහන්නේ. ඔය පිනෙන් ඔය කුසලෙන් කෝටියක් ප්‍රශ්න නැසලා දානවා. පැහැදිලිද? අර මිනී මරණ අඟුලිමාල කඩුවක් අමෝරගෙන මොහොතකටනේ අර බණපදේ අහගෙන හිටියේ. එහෙම කඩුව ඇතෑරියා නැහැ. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න මේක. කරදර පිට ඉවරයක් වෙනකල් ඉන්න එපා මේවා. ඊළඟ එක තමයි තමන්ගේ අඩුපාඩු තේද්දිම්ම අහන්න ධර්මය. එකක හිර වෙන්න එපා. දැන් ඔයාලගේ ගෙදර රෙදි සෝදද්දී
එකපාරක් හොදලා ඒ රෙද්දේ කහට යන්නේ නැත්තම් මොකද කරන්නේ? ආයෙමත් සෝදනවා. කහට බැල්ල මේ අනකල් හොදනවා. ඊට පස්සේ යාට ආරංචි ඉතින් ඔන්න ඒක හොදා තියෙනවා. ඊ අතර ඔන්න වෙලඳ දැන්වීමක්වත් යනවා ටීවී එක. ඕනම බැල්ලමක් ඉවත් කරන කිමිකල් එකක් තියෙනවා. එයාග අන්න අර කොහොමද ඇති. ඒකත් ගෙනල්ලා දානවා. කොහොමරි සුද්ධ කරගන්න ලැස්තිය. ඉතින් ওই න්‍යායයි අපිට ගන්න බැරි. එක බණක් ඇහුවට පස්සේ සමාජයට අපේ අඩුපාඩු ඔක්කොම හැදෙන්නේ නැහැ. ආය අහන්න ඕන. නැවත නැවත අහන්න ඕන. සුවාසු දහසක් ධර්මස්කන්ධය අතරින් එක තැනක ඇති Tamanගේ හිත හදන ක්ලේශී නැසන බණපදේ ඒක තාම ඔබට ඇහිලා නැතු ඇති. ආය අහන්න. ආය අහන්න. ඒ නිසා ධර්මය අහන එක, කුසල් කරන එක, පින් කරන එක ජීවිතේට එකතු කරගෙනම තියාගන්න. මිනිස්සු ඕන එකක් කියපොදේ. මිනිස්සු මොනවද නොකියන්නේ? හොඳට ඇඳත් බයිනවා. මේකප් කළත් බයිනවා. අඳින්න නැතුව ඔහේ හිටියත් අර බලන්න වැද්දි වගේ කියනවා. හොඳට මේකප් එකක් දාන්න මේ කිසුරංගනාවි වගේ. ඒත් බයිනවා. පැලඳගෙන හිටියත් බයිනවා. පැලඳගෙන හිටියත් බයිනවා. ඕන පේන්න දාගෙන ඉන්නවා කියලා. නැතත් බයිනවා. හයියෙන් ගියත් බයිනවා. හිමීට ගියත් බයිනවා. වාහනයක් නැතත් බයිනවා ලෝභකම. වාහනයක්වත් ගන්න නැහැ කියලා. වාහනයක් ගත්තොත් ඕන ගමටම පේන්න ගෙනල්ලා. මිනිස්සු මොනවද නොකියන්නේ? මිනිස්සු ඕන එකක් කියාගත්තේ. මිනිස්සු වග කියන්නේ අපේ සසර ගමනට. නිරේට වැටුණාට පස්සේ, තිරිසන් ලෝක, ප්‍රේත අසුර ලෝක වලට වැටුණාට පස්සේ, පංචානන්තරීය පාප කර්ම කරමින් යන සංසාරයට වැටුණාට පස්සේ යාළු මිත්‍රයෝ කවුරුවත් අපිට වග කියන්නේ නැහැ. අපේ ගමනට අපිම වග කියා ගන්න වෙනවා. නේද? ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ යම් වෙනසක් ඇති කර ගන්න. මේ කරන පින්කම් සතුටින් කරන්න. දැන් කටිනිය උනත් අන්න අර මහත්ය බාරගත්තේ. අරයා ඔන්න යා කරපු ආවි. කවදාවත් එහෙම හිතන්න එපා. ඒත් සාදු කියලා සාංගික කළ පුදද්දී අනේ මම කරපු පිනක් වගේ අනුමෝදන් වෙනවා කියලා හොඳට සාදුකාර දෙන්න. ඒ පින් අනුමෝදන් වෙන්න. පැහැදිලි නේද? අනුමෝදන් වෙන්න ඒ පින එනවා. සංසාරේ දරුවෝ දන් දුන්නේ අසීමිත දන් දුන්නේ මහ බෝධිසත්වයෝ. යසෝදරා දන් දීලා නෑ එහෙම. නමුත් මේ හැම දාන එකම අත් දෙක එකතු කරලා සාදු කියපු නිසා බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙනකොට ඈත් අරහත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේට කලින්ම නිවන් ගියා. පිරිනොම් පෑවා. ඒ නිසා අනුමෝදන් වෙනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. කවුරු හරි සෑයක් හැදුවොත් සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒකට වැලි කැටයක් හරි පුදලා Tamanට ශක්තිපමණි. අපි අද කාලේ තියෙන්නේ ඔන්න මහත්ෙක් සෑයක් හදනවා කියම ආයා කරගත්තා වෙයි. ඕක මහත්ෙක්නේ හදන්නේ. පින් කරන කෙනා නෙවෙයි අනේ මාවත් සම්බන්ධ කරගන්න කියලා සිමෙන්ති කොටයක් හරි වැල් ටිකක් හරි අනේ දවසක් ශ්‍රම දාන යන්නේ මට පඩි එපා මම දවසක් හරි ශ්‍රම දාන කරන්න. පිනේ කොටස්කාරයෝ වෙනවා. රුවන්වැලි සෑය හදන්න තහනම් කරලා තිබ්බ ගඩොල් දෙන්න පඩි ගන්න නැතුව දුටුගැමුණු රජුරු සංඝයා හොරෙන් ඇවිල්ලා වත් කරලා තියෙනවා. හොයා ගන්න බැරි වෙන්න. මොකද මේ නියෝගේ පිනට බාධාවක් කරගත්තේ නැහැ. පැහැදිලිද? ඒ විදිහට සත්පුරුෂයන් එක්ක සත්පුරුෂ ධර්මයත් එක්ක පින් රැස් වෙන ප්‍රතිපදාවත් එක්ක හේතු වෙලා හිටියොත් ඕක ධාතු ස්වභාවයක් වෙනවා. ධාතු ස්වභාවයක් කියන්නේ ඊට පස්සේ සංසාරේ යහපත් අයත් එක්ක හේතු වෙනවා. හොඳ එක්ක එකතු වෙනවා.
නරක එක්ක එකතු වෙනවා.